හරි අලුත් ගානකින් සෙට් වෙනවා මේකෙදි වෙන්නේ හීන වෙන ශේෂය. සාමාන්‍ය හීන වෙන ශේෂය ඉන්නේ ගණන් පේපරේ දෙවෙනි කොටසටනේ. දෙවෙනි කොටස කියන්නේ ලකුණු 10ක් තියෙන කොට එක ප්‍රශ්නෙට ලකුණු 10ක් තියෙනවා. එතකොට ඒ කොටස තමයි දෙවෙනි කොටස තමයි. හරිද? ඒකෙත් අර මුල් කොටසට හරි. හරිද? එතකොට හීන වෙන ශේෂය ගන්න ගත්තොත් මේක ගොඩක්ම ලේසි ගානක්. හැබැයි ළමයි ලකුණු 10න් 10ව ගන්න නැතිවා. එයි ඒගොල්ලෝ මේ ගලා යෑමක් තියෙන ගානක් මේක. හීන වෙන ශේෂය කියන්නේ ගලා යෑමක් තියෙන. එතකොට ඒ ගලා යෑමක් තියෙන ගානේ ඒගොල්ලෝ මේ පාත් එකේ ගන්න නැහැ. හරිද? කියන්නේ ලස්සන ගානක් එකම කන්සෙප්ට් එක වෙන. දැන් මේකේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. මොකද්ද එක ප්‍රශ්නයක් තමයි මාසික වාරිකය එකගේ. අනිත් එක මොකද්ද? වාර්ෂික පොඩි අනුපාතකය. ඔය දෙක විතරමයි අහන්නේ. එතකොට ඊළඟ ශේෂයක මේ ගලා යෑම මේ ස්ටෙප්ස් ටික මතක තියාගත්තා කියන්නේ මේ ප්‍රශ්න දෙකටම අහන විදි දෙකටම ලියත් තියෙන එකම විදියට. හරිද? අවසාන උත්තරේ විතරයි වෙනස් වෙන්නේ. හරිද? අවසාන උත්තරේ ගන්න විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි එකම කතාවකට යක්. මේ ගාන හොඳ අවබෝධයක් ගන්න ඕන මම මේ හතර වෙදි. හීන විශේෂ ක්‍රමයේ තියෙන එකම දේ මතක තියාගන්න. කියන මාස ගාන නෙමෙයි පොලිය හද. මොකද්ද? කියන මාස ගාන නෙමෙයි පොලිය හද. අපි ගණන් කතා කරද්දී බදුන් මේකෙදි කතා කරන්නේ 2016 ගාන 2017 ගාන. ඒ ගණන් දෙක ඇසුරින් ඒ ගණන් දෙක වෙන වෙනම කතා කරනවා. ඒ ගණන් දෙක ඇසුරින් තමයි මේ පාඩම කතා කරන්නේ. හරි එහෙනම් 2016 ගාන බලමු. 2016 ගාන කියන එහෙම කතාවක්. රුපියල් 80000කට අත්පිට මුදලට විකිරෙන පරිගණක යන්ත්‍රයක් මුලින් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදි මිලදී ගත හැකිය. මෙහිදී 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ හීන වන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මේ කියන්නේ මාසික වාරිකයකගේ. එතකොට ඔයා අත්පිට ගන්නව නම් රුපියල් 80000යි ගෙවන්න ගන්නව නම් 20000ක් ගෙවලා ඊට ගෙවන්න පුළුවන්. ඩවුන් පේමන්ට් කියන්නේ 20000. මේක ඔයගොල්ලන්ට ටිකක් ෆැමිලි මේ කට්ටිය බයික් එකක් ගන්නක මුලින්ම ඩවුන් පේමන්ට් කියලා දානත් ගෙවන්න. ඊට පස්සේ ඊටු ටික ෆිනෑන්ස් එකක් හයිනාලා මොකක් හරි විදිහට ගෙවනනේ. අර ෆිනෑන්ස් කතාව වගේ එකක් තමයි මෙතන. ඒතොරන් මේ වගේ එකක් තමයි කීනවල ශේෂය අපි අහන්නේ වාරිකයකගේ මාසික වාරිකයකගේ. එහෙනම් රුපියල් 80000ක් වටින එකක් ගන්නව නම් ගන්නකොට 80000ක් දීලා නැත්තම් මුලින් 20000ක් ගෙවලා ඊටු 60000 ගෙවන්න ගන්න පුළුවන්. හරිද? ඊවස මම ලියනවා ගෙවිය යුතු මුද. මම ස්ටෙප් ටික ලියනවා. ස්ටෙප්ස් ටික හොඳට ඔලුවට දාගන්න. හරිද? ගෙවිය යුතු මුද. ගෙවිය යුතු මුද සමාන අත්පිට ගනිද්දී රුපියල් 80000යි. ඊට පස්සේ ඔයා රුපියල් 20000ක් ගෙවනවයි. එතකොට ගෙවුවට පස්සේ වාට ගෙවන්න වෙන මුදල රුපියල් 60000යි. මේ රුපියල් 60000 ඔයා සමාන මාසික වාරි වලින් ගෙවනවා. දැන් හිතන්න ඊළඟට කතා කරන්නේ පොලි රහිත මාසික වාරිකයකගේ. මම මේ වේලගේ හේතුවම පැහැදිලි කරන්න. හරිද? පොලි රහිත මාසික වාරිකයක අගේ. හරිද? මාසික වාරික 30ක්ද? අවුරුද්දකින් ගෙවානිම කරනවා කිව්වත් එකයි මාසික වාරික 12කින් ගෙවානිම කරනවා කිව්වත් දෙකම එකයි. එහෙනම් මාසික වාරික 12කින් තමයි ගෙවන්නේ මේකනේ. එහෙනම් මොකන්ද කරන්නේ? මාසික වාරික 12ක් නේ. එහෙනම් මේ 60000 12න් බෙදුවොත් වෙනවා නේද? රුපියල් 5000ක් විදියනේ. රුපියල් 5000ක් විදියට එනවා. හරිද? එතකොට ඔයා පොලියක් ගෙවන්න නැතුව සාමාන්‍ය අපි යාළුවෝගේ සල්ලි ගත්ත පොලි ගන්න යන්නේ. එන ඔය යාළුවෙක්ගෙන් 50 ඉල්ලම මට මේ මාර රුපියල් 60000 දීපන්. මම මේ මාස 12කින් ගෙවන්නම්. එතකොට ඔයා මාසෙට සමාන ගාණක් බෙන් ගෙවන්න. එතකොට මාසෙට 5000 ගෙවලා මාස 12කින් ඔයා 60000 ගෙවමු. ඒගොල්ලෝ පොලියක් ගන්න නැහැ යාළුවෝ. එහෙනම් පොලියක් ගෙව්වේ නැති වුණොත් ඔයා 5000 ගානේ මාස 12ක් ගෙවන්න ඕන. හැබැයි මෙහෙමනේ කම්පැනිස් වලින් මොකක් දෙයක් කරද්දී අනිවාර්යෙන් පොලියක් ගෙවන්න ඕන. මොකද ඒගොල්ලෝ යාට කාල් ටිකනේ. ඔයාට සල්ලි ගෙවන්න කාලයක් යනවානේ. ආයි කාලෙට හරියන්න මුදලක් ගෙවන්න. එතකොට මේ 5000ක් කියන්නේ පොලි නැතුව 5000ක් ගෙවන්න ඕන. දැන් ඔයනන පොලිය. එතකොට යනවා මාසික පොලි. හරිද? මාසික පොලිය කිරෙව්වොත් මාසෙට 5000ක් ගෙවන පොලි නැතුව 5000 ගුණ කිරීම පොලි අනුපාතිකය කීයද? 124ක වාර්ෂික පොලියක් පාතිය. 24න් ගුණ. මෙතන තව දෙයක් වෙන්න ඕන. ඇයි? 5000 කියන්නේ මාසික ණය කොටසක්. 124ක් කියන්නේ වාර්ෂික පොලියක්. එහෙනම් මාසික ණය කොටසක් වාර්ෂික පොලියකින් කරන්න බෑ. මාසික ණය කොටසක් බුර කරනවා මාසික පොලිය. එහෙනම් 124ක් කියන වාර්ෂික මාසෙට හොයන්න වර්ෂයට මාස කීයක් තියෙද? 12යි. එහෙනම් මාස 12ක් එකක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් එක මාසෙක හොයන්න
12න් බෙදෙනවා. 12න් බෙදෙනවා කියන්නේ 12 එකෙන් ಗುಣ කරනවානේ. මොකක් හරි සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ ඒකේ එකට වගේ ಗುಣ කරනවා කියන එක. එහෙනම් මෙතන වාට ඒක අපි දා රුපියල් 100ක් පිළිරනේ. රුපියල් 100ක් ඉද නා මාසික පොලිය. මෙතන තමයි කට්ටිය වරද්ද ගන්න දේ. හරිද? මෙතෙන් දෙනකන් ලකුණු ටික ගරි. හරිද? ලකුණු 4ක් වගේ දෙන්නක් වගේ 3ක් 4ක් වගේ. මේ නරුම් ටික ඔබලා දන්නවා. මෙතනින් එහාට තමයි හීනවැශේෂ කතා ඇතුළත් වෙන්නේ. හීනවැශේෂ කියන්නේ මොකද්ද? එකම දේ කියන මාස ගානට නෙමෙයි පොලිය හදන්නේ. ඔයගොල්ලන් මේ මාස 12කින් ගෙවන්නේ කියනවා. හැබැයි මාස 12කට නෙමෙයි ඒගොල්ලෝ පොලිය හදන්නේ. එහෙනම් හීනවැශේෂයේ තියෙන එකම දේ මොකද්ද? කියන මාස ගානට නෙමෙයි පොලිය හදන්නේ. මාස 12ක් කියලා කියනවා. හැබැයි එතකොට ගොඩක් කට්ටිය කරන්නේ මාසික පොලිය රුපියල් 100. මාස 12කින් ගෙවන්න ඕනේ. එහෙනම් මාස 12කින් ගෙවන්න ඕන 100 ගුණ කිරීම 12 1200 කියලා ගමු මුළු පොලිය. අන්න එතන තමයි කට්ටිය වරද්ද ගන්නක. මාසික පොලිය මාසික පොලිය මේක බය ඇත්ත. හැබැයි මාස 12කින් ගෙවන්න ඕනේ කතාවත් ඇත්ත. හැබැයි මාස 12කින් ගෙවන්නේ හොඳට අහගන්න කියන කතාව. මාස 12කින් ගෙවන්නේ මාස 12කට අදාළ පොලියක් නෙමෙයි. ඊට වඩා වැඩි මාස ගන්නවල දාන පොලිය. ඒක ඒගොල්ලෝ හංගලලා හඳනේ. හංගල කියන හරි අහෙනම් මොකද්ද? ඔයා ඒ ගෙවිය යුතු මාස ගාන හොයන්න ඕනේ. මාස ගාන හොයන සූත්‍රයක් තියෙනවා. මාස එකක් ගන්න කියලා n වතාවක් n ධන එක බෙදීම දෙක. මේක මතක තියා. මාස ඒකක ගණන්. මාස එකක සමානයි n වතාවක් n ධන එක බෙදීම දෙක. මේ n කියන්නේ මොකද්ද? n කියන්නේ මාස ගාන. මාස 12කින් ගෙවත් ඔනේ එහෙනම් මොකද්ද සූත්‍රය? 12 වතාවක් n ධන එක කියන්නේ 12 ධන එක කියන්නේ 13. 13 බෙදීම දෙක. එතකොට ඔයාට එනවා 78. එහෙනම් ඔයා රුපියල් 100 ගානේ හරිද? මේ මාසික පොලිය රුපියල් 100 යන්නේ. මේ රුපියල් 100 ගාන මම මේක මෙතන ලියන්න. ලේසි. රුපියල් 100යි මාසික පොලිය. ඔයා මේ රුපියල් 100 ගානේ මාස 12ක්ද ගෙවන්න ඕනේ නැහැ. රුපියල් 100 ගානේ මාස 12ක් ගෙවන්න. හැබැයි මාස 78ක මුදලනේ. කියන්නේ 178 ඉක්ුණ කරන අන්න ඒක මාස 12ක් ඇතුළත ගෙවන්න ඕනේ. මම කිව්වේ මොකද? ආයි එනවා කියලා මාස ගානේ පොලිය හදන්න. හැබැයි කියන මාස ගාට ගෙවන්න ඕනේ. මාස 12කින් ගෙවන්න ඕනේ. හැබැයි මාස 78ක ගියක් ගෙවන්න ඕනේ. එහෙනම් 100 කුඩ කිරිය 70. එන්නේ දැන් මුළු පොලිය. ඒ පොලිය ගෙවන්න ඕනේ කීයද? මාස කීයද? මාස 12කින් ගෙවුවත්. එහෙනම් ගෙවිය යුතු මුළු පොලිය එනවා 78 ගුණ කිරීම 100ක. එතකොට එනවා රුපියල් 7800. රුපියල් 7800 පොලිය. හරිද මුළු පොලිය වෙන්නේ. මේ 7800 මාස 78ක් හම්නද කිව්වත් නෑ. මාස 78ක පොලියක් මාස 12කින් ගෙවනවා. එහෙනම් 7800 ගෙවනකොට මාස 12. එහෙනම් පොලි සවිත මාසික වාරිකයක වගේ මාරිකේනේ අපිට කියන්න පුළුවන් මාසික පොලිය කියලා වුණා. මාසික පොලිය සමානයි 7800. ඔයා කීයෙන්ද බෙදන්න ඕන? 7800 12න් බෙදලා නයි මාස 12කින් 7800 ගෙවන්න. ඔයා දෙනවා රුපියල් 650. නේ? 650ක්. හරිද? හයි. එතකොට ඔයා දන්න මාසෙකට 650 පොලිය විතරක් ගෙවන්න ඕනේ. මාසෙට 650 පොලිය විතරක්. අපි හෙව්වා පොලිය රහිත මාසික වාරිකයකක්. අර යාළුවන්ට ණය ගෙවන්නේ එහෙම වෙන්නේ පොලියක් දෙන්නේ නැතුව. එහෙනම් පොලිය රහිත මාසික වාරිකයක වියට පොලිය එක තුන ගමන් එනවා වාරික රේඛාගය සමානයි පොලිය රහිත මුදල රුපියල් 5000ට එකතු කරන්න ඕන රුපියල් 650. බලන්න පොලිය රහිතගේට පොලිය එකතු කරාට පස්සේ එනවා පොලිය රුපියල් 650යි. ඔයාට එනවා කීයද? රුපියල් 5650. මෙන්න මේක තමයි වාරිකයකගේ. මේ වගේ වාරික වාර 12ක් ගෙවන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ ණය නිදහස් වෙන්න පුළුවන්. හරිද? 2016 ගාන ඇසුරින් කතා කරන්නේ මේ ස්ටෙප් ටික මතක තියාගන්න වෙයි. මේ ටික තමයි අපිට වාර්ෂික පොලි අනුපාතිකය වෙද්දි යොදා ගන්න පුළුවන්. මම ඒ ගානත් 2016 ගාන ඇසුරින් හොඳට පෙන්නන්න. දක්ෂ ඉදා 7 ඇසුරේ ඔන්න ඔයලා ගාන යලා. මම කිව්ස් මේ ගලා යෑම මතක තියා. මේ ගලා යෑමට තමයි වාර්ෂික පොලි අනුපාතිකයත් හොයන්නේ ඉන්නේ. අපි ඒ ගාන කතා කරමු. එතකොට හැමතිස්සෙම හීලරාජික මේ මතක තියාගන්න ඕන. කියන මාස ගාන නෙමෙයි පොලිය හදන්නේ. ඊට වඩා වැඩි මාස ගාන වෙයි. හැබැයි කියන මාස ගානෙන් මේ පොලිය ගෙවන්න ඕන. අන්න ඒක තමයි මෙතන තියෙන හැංගිච්ච පොයින්ට් එක.
හරි එහෙනම් 2017 ගානට යන් 17 ගාන කියන්නේ වාර්ෂික පොඩි අනුපාතිකය වෙන එකනේ. කලින් කතා කරේ වාරික එකගේ වෙන එක. මේකේ වාර්ෂික පොඩි අනුපාතිකය වෙන්නේ. දැන් දෙකේම මොන් කියවනේ එකම ස්ටෙප්ස් ටික ගෙනියමු අපි. හරිද? දැන් මෙතනදී අපි වාර්ෂික පොඩි අනුපාතිකය දන්නේ නැහැනේ. අපි නම් කියමු මෙහෙම කියමු අපි. අපි කියමු වාර්ෂික පොලි අනුපාතිකය x යයි ගනිමු. හරිද? මෙතන ප්‍රශ්න දෙන්නේ x හෙව්ව ගමන් උත්තර එනවනේ. x හෙව්වා කියන්නේ වාර්ෂික පොලි අනුපාතිකය හෙව්වා. අපි ඵලෙන් විදියට ගාන කන්ටිනියු කරන්න ඕන නම් අපි මෙහෙම x කියලා ගන්න. හරිද? ඊට පස්සේ මෙතන කියනවා අල්මාරියක් අපිට මුදලට ගන්නා විට එහි මිල රුපියල් 30000යි. මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග වාරිකයක් රුපියල් 1100 බැගි. කලින් වාරිකයක් දුන්නේ නැහනේ. අර 5650 කිව්වේ අපි හොයාගත්ත එකනේ. ඒ වගේම හොයාගත්ත වාරිකයක් තමයි මේගොල්ලෝ මේ දීලා තින්නේ රුපියල් 1100. බැවින් සමාන මාසික වාරික 24කින් ගෙවාරීම කළ හැකි පරිදි. හරි. මිලිගත හැකියි. හීනවන ශිෂ්‍ය ප්‍රමේයයට ගෙවීම ක්‍රියාව සඳහා පොඩි ගණනය කරන ලබන හීනවන ශිෂ්‍ය ප්‍රමේයට නම් අය කරන අපේ වාර්ෂික පොඩි අනුපාතිකය. අර කලින් කතාව විදිහට හදමුනේ. ගෙවිය යුතු මුදල. නේ රුපියල් 30000යි 66000ක් ගෙවන. එනම් මොකක්ද? 27000යි ගෙවිය යුතු මුදල්. අපිට කියන්න පුළුවන් 30000ක් ගෙවන්න ඕන 6000 ගෙවල ඉවර කරනවා. එතකොට එනවා රුපියල් මම ඉස්සරහම ලියන්න ලේසි සමානයි රුපියල් 24000. සංග බලන්න මාසික වාරික කීයකින්ද ගෙවන්නෝ? මාසික වාරික කීයකින්ද? මාසික වාරික 24කින් නේ. එහෙනම් අර කලින් කිව්වාගේ පොලි රහිත මාසික වාරිකය කියලා ගෙවන්න පුළුවන් නේ. පොලිය දුන්නේ නැතිවොත් මේ 24000 මාස 24කින් ගෙවන්න ඕන. මාසෙට කීයක් ගෙවන්න ඕනද? එහෙනම් උපයන්නේ පොලි රහිත මාසික වාරික එකගේ සමානයි 24000 බෙදන්න ඕන කියලා. මාස වාරික මේ වාරික 24 නේ 24. එතකොට එනවා රුපියල් 1000යි. හරි. පොලි රහිතව මාසෙට රුපියල් 1000ක් ගෙවනවා. පොලියත් එක්ක කීයක් ගෙවන්නවද? 1100. ආයෙත් තේරෙනව නේද? එතකොට පොලි මාසික පොලිය කියලා. මාසික පොලිය 100. හරිද? ඒකත් මම අපි ලියමු මාසික පොලිය කියලාත් එක බලලා තියමු. මෙතනින්ම ලේසියද? මාසික පොලිය. මාසික පොලිය එනවා යාට රුපියල් 1100 වාරිකයෙන් අන්නේ 1100 මාසික පොලි රහිත මුදල අඩු කරලා ඊපස්සේ පොලිය එනවා. රුපියල් 1000ක් අඩු කරාම වෙනවා රුපියල් 100. මෙන්න මේක තමයි කොලිය. හරිද? ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට හොයනවා මොකද්ද? මාසික පොලිය. දැන් මාසික පොලිය මේගොල්ලෝ හොයලා තියවනේ. මාසික පොලිය ඇතුළේ මම මගේ කැමරාන් මාසික පොලිය. මාසික පොලිය. මාසික ණයින් උතර රුපියල් 1000යි පොලිය රහිත 1000 ගුණ කිරීම 100ට වාර්ෂික පොලිය අනුපාතිකය කියන මම ගත්ත x කියන. කලින් විදියම x. මේ වාර්ෂික නෙත් මේ මාසික පොලියක් 1000ෙන් 10 මෙතන. මාසික පොලියක් ගුණ වෙන්න ඕන මොකද්ද? වාර්ෂික පොලිය කියන්නේ මාසික පොලිය. එහෙනම් 12න් එකේ ගුණ කරනවා. එතකොට එනවා මෙතන බිංදු 2 මෙතන බිංදු 1 කැපෙනවා. එතකොට 5x බෙදීම 6ක් කිය. මේ 5x බෙදීම 6 තමයි මාසික පොලිය. හරිද? මාසික පොලිය 5x බෙදීම 6. හරිද? දැන් මාස එකක් ගන්නවා ඊළඟට. හරි? එයි මේ මාස එකක් ගන්න මම ආයෙ මතක් කරනවා. ඒකක ගණන සමානයි n වතාවක් n දාන 1 බෙදීම 2 සමාන n කියන්නේ 24 ගුණ කිරීම n දාන 25 බෙදීම 2. ඒ කියන්නේ 12 ගුණ කිරීම 25. අය 300. and ඇයි මේ මම 12 25 ගුණ ගන්න එක මම කෙටි ක්‍රමයක් කියන්න මොකක් හරි සංඛ්‍යාවක් 25න් ගුණ කරන් තියෙනවා. මේක වළංගු වේද 25න් ගුණ කරනවලු විතරයි. මම මොකක් හරි සංඛ්‍යාවක් 25න් ගුණ කරාන තියෙනවා නම් මොකද්ද කරන් තියෙන්නේ?
මේ අපි මේ තියෙන සංඛ්‍යාව 25 වෙනි ඉතුරු සංඛ්‍යාව 4ෙන් බෙද. ඉතුරු සංඛ්‍යාව 4ෙන් බෙද 100 ගුණ කර. 14ෙන් බෙදුවම කීයද? 33. 3 100 ගුණ කරා 300. ඒ වගේ තමයි 300. හෙලන්න ඔයාලට 16 ගුණ කිරී 25 කියලා 25 තියලා දීලා ඉතුරු සංඛ්‍යාව 4ෙන් බෙද. 4 බෙදුවම 4. 4 100 ගුණ කරන 400. මේකත් මේ කෙටි ක්‍රමයක් මතක් වෙච්ච වෙලාව කිව්වේ. හරි. දැන් ඊළඟට බලන්න ඇයි මේ මාසික වාරික් ගන්න යු? අපි මාස 24කින් ගෙවන්න ඕන ණය. හරිද? මාස 24කින් ගෙවන්න ඕන. හැබැයි මාස 24 ණයක් නෙමෙයි. මාස 300ක. මාස එකක 300ක ණය ඒගොල්ලෝ අඩු කාලෙකින් බලාපොරොත්තු වෙනවනේ. හරි කලින් කතාව වෙන්නේ. කලින් කතාව තමයි. එතකොට මේ මාසික ණය මුදලනේ. මේ මාසික ණය මුදල. sorry මාසික පොලිය. මාසික පොලිය දන්නවා. එතකොට මුළු පොලියක් දන්නවා. දැන් මුළු පොලිය හොයන්න ඕනේ. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මුළු පොලිය සමානයි එක මාසික පොලියට 5x බෙදීම 6. කල් මාස 300. මේ මාස 300ක පොලිය මාස 300ක් හම්බෙන්නද කියවට නෑ. මාස 24ක් කෙනෙක් මාස 1ක 300 පොලිය. හරි. එතකොට මෙතන එනවා සුළු කරාට පස්සේ 6යි මෙතන එනවා 5යි 250යි x. මේ තමයි මුළු පොලිය. 250 ස්ථාන මුළු පොලිය. ඊට පස්සේ මාසික පොලිය හොයන්න පුළුවන්. මාසික පොලිය හොයන්න පුළුවන්. 250 x කියන එක මාසික පොලිය කියන මාස 24 කෙනෙක් ගවනවා 24ක් බෙද. හරි. ඔන්න ඕක තමයි. හරිද? දැන් මම මේක සුළු දරන්නේ නැහැ වෙදනේ. මාසික පොලිය 250යි 50x බෙදීම 24. හරිද? බලන්න. මම මෙතන නඩු ලකුණක් දා. හරිද? ඊට පස්සේ අපි මාසික පොලිය එව් වනේ තව තැනකදී මේ මාසික පොලිය 100 ඒවත් එව්වනේ. මාසික පොලිය 100. එහෙනම් අපි ඒගොල්ල දුන්න දේවල් ඇසුරින් මාසික පොලිය එව්වා 100යි කියලා. අපි දන්න දේවල් ඇසුරින් මාසික පොලිය එව්වා 250x බෙදීම 24. එහෙනම් මේ තඩු ලකුණු දාලා දෙන එක සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් 250යි x බෙදීම 24 කියන එක සමාන වෙන්න ඕන 100. හරිද? ඊට පස්සේ මෙතන අපිට ගන්න පුළුවන් මෙහෙ. මෙතන 50ේවා 5යි වෙත 50ේවා 2යි. එතකොට x සමානයි 48 බෙදීම 5. එතකොට එනවා x සමානයි 9.6. ඔන්න ඕක දන උත්තර. 9.6ක් එනවා. එතන දශම තෙත ගියා. වාර්ෂික පොලිය අනුපාතිකය. හේව විදිය තේරුණානේ. අපි වෙතරින් මොකක්ද කරේ? අපි දන්න දේවල් ඇසුරේ අපි වාර්ෂික පොලිය හෙව්වා. පොලිය අර මේ මාසික සම්පූර්ණ පොලිය මාසික පොලිය දන්නේ ඇසුරේ. ඊට පස්සේ ඒගොල්ලෝ දීපු ඇසුරේ මාසික පොලිය. ආයේ දෙකව සමානයි. බලන්න. මේකේ ස්ටෙප්ස් ටික කලින්ගේ ස්කෙච් ටික මොනේ? මෙතන මොණ්ඩක් වැඩි ස්ටෙප් එකක් තමයි. හරිද? අපි ඒගොල්ලෝ මාරික එකගේ දීපු එක. ඊට පස්සේ මේවා ඔක්කොම කලින්ගේ ස්ටෙප්ස් නේ. මුළු ගොඩිය හොයන ඒවා මාසික ගොඩිය හොය කලින් විදියව නම්. තව ක්‍රමයක් තියෙනවා මේක හදන්න. එහෙමත් පුළුවන්. නැත්තම් මේ ක්‍රමෙන් ගියා නම් ඔයගොල්ලන්ට කතාවක් විදිහට මතක තියාගන්න පුළුවන්. හරි. අංකවි හීනමන ශේෂ්ත්‍ර ක්‍රමයේ තියෙන්නේ හැමතිස්සෙම කියන මාස ගානේ පොලියද. ඒ විදිහට කොහොමද තියාගත්තා නැහැ.